මෙහොන් කියන්නේ අපිට දවසින් දවස අලුත් වෙන දේ. මෙහොන් වලත් අපි කොටස් වලට බෙදාගෙන තියෙනවානේ. සාරි ජැකට්, නැත්නම් ඇඳුම් ඔහොම. ඒතර සාරි ජැකට් වලත් දවසින් දවස නිර්මාණ අලුත් වෙනවා. මේත් ඒ වගේ එකක්. අලුත් නිර්මාණ. අලුත් නිර්මාණයක් කියන්නේ අලුත් කට් එකක්. මගේ දයාබර සිසුවියක් ගීත්ම ෆොටෝ එකක් එවලා මගෙන් ඇහුවේ ටීචර් අපිට මේක කියලා දෙනවා. මමත් ඒක බැලුවාම කරපු නැති කට් එකක් තමයි අපිත් මෙච්චර කාලේ. මටත් අත්හදා බලන්න හිතුණා. මේ තියෙන්නේ අත්හදා බැලුවා. ඔයාලට තීරණය කරන්න පුළුවන් ලස්සනයිද කැතයිද. මෙන්න මේ නිර්මාණ බිහි කරනකොට අපි දකින ඕනම දෙයක් අපිට කරන්න පුළුවන් වෙනවා. ඉගෙන ගන්න දේ තුල අපිට කවදාවත් ඉවරවීමක් ඉගෙන ගන්න දේ තුල අපිට කවදාවත් ඉවරවීමක් නැහැ. අපි දවසින් දවස මේ නිර්මාණ අලුත් වෙනකොට අපිත් ඒ අලුත් ලෝකයේ දිහා බලන්න පුළුවන් වෙනවා. සාරි ජැකට් කියන දේ අපි හැමදාම ඉගෙන ගත්තා එකම සිලබස් එක. එහෙමනේ ගියේ. එහෙම වෙන්න ඕන නැහැ. අපිට අලුත් නිර්මාණ මොනවාද හම්බෙන්නේ? අපි අත්හදා බලන්න. මේ ජැකට් එකෙත් අපිට කට් තුනක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් අපි හඳුනන බ්‍රා කට් කොටස මෙතන තියෙනවා පහළ කොටස. මෙතන කට් දෙකක් තියෙනවා. ඒ පසුපස අපිට වෙනස් වීමක් මොකුත් නැහැ. පසුපස අපිට තියෙන්නේ සාමාන්‍ය කරක් විදියට විතරයි. දැන් මේ ජැකට් එකේ අපි වෙනස් කරගෙන තියෙන්නේ ඉදිරිපස. ඉදිරිපස මෙන්න මේ විදියට. දැන් මෙන්න මේ අලුත් නිර්මාණ කිරීමේදී අපි දැන් මට මතකයි අපි දැන් අවුරුදු 10කට 15කට උඩදී මෙන්න මේ වගේ අලුත් නිර්මාණ අපි හදලා අලුත් නම් එහෙමත් දුන්නා. හරිම සන්තෝෂයි අද ඒව භාවිතා වෙනවා. ඒ වගේ මේකත් මට අලුතෙන්ම හම්බ වෙච්ච කට් එකක්. ඉතින් මම මේ කට් එක අපේ ක්‍රමයට කොහොමද ගන්න පුළුවන් කියලා බලලා නිර්මාණය කළා. අද ඉඳන් අපේ සිසුන්ට මේ කට් එකත් ඔන්න අපේ පාඨමාලාව තුළ අන්තර්ගතයි.